අවුරුදු ගණක් ට්‍රේඩ් කරලා මම එකතු කරගත්ත දේවල් ටිකක් තමයි මේ ගෙඩිය පිටින් ඔයාලට දෙන්න හදන්නේ. මුලින්ම කලෙකුයි පෑනකුයි අරගෙන වැඩේට ලෑස්ති වෙන්න. කම්මැලි වෙන්න එපා. මේ දේවල් ටික මේ විදිහට ලියලා ඔලුවට දාගත්තේ නැත්නම් මතක හිටින්නෙම නැහැ. ට්‍රේඩින් කියලා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි ළමයි. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් තැන්වලදී මේක හරි අමාරු කරලා තමයි ඔයාට පෙන්නලා තියෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ වැඩේ හරිම ලේසි කරගන්න ක්‍රම පහක් ගැන. අංක 1 තමයි ළමයි දැනුම එකතු කරගන්න එක. ඔයගොල්ලන්ට මම කලිනුත් කියලා තියෙනවා ශ්‍රී ක්‍රිප්ටෝ සහ සොලොමන් කින් කියන YouTube channel දෙක හරහා ඔයගොල්ලන්ට පුළුවන් මේ සබ්ජෙක්ට් එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ සහ e-master කියන අපේ YouTube channel දෙක හරහා අපි වීඩියෝ සීරීස් එකක් පටන් අරගෙන තියෙනවා. මේ සබ්ජෙක්ට් එක මුලින් ඉඳන් සම්පූර්ණ ඇඩ්වාන්ස් මට්ටමට යනකම්ම YouTube එක හරහා කියලා දෙන්න. ඉතින් මේ කැමති තැනකින් ඔයගොල්ලන්ට ෆොරින් channel follow කරලා හරි නැත්නම් අපේ channel එකක් follow කරලා හරි වෙන කාගේ හරි ඕනෙම තැනකින් පුළුවන් තරම් දැනුම එකතු කරගන්න. ඒක තමයි අංක 1. දෙවෙනි පියවර තමයි ඔයාට මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කාලය ගැන හරි අවබෝධයක් ගන්න. ඒ කියන්නේ හැම වැඩක්ම පැත්තකින් තියලා පොඩි වෙලාවක් කරන් කල්පනා කරලා බලන්න ඇත්තටම ට්‍රේඩින් වෙනුවෙන් ඔයාට වෙන් කරන්න පුළුවන් කාලය මොකක්ද කියන එක ගැන. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට පෞද්ගලික අංශය රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදරින් නම් මොකක් හරි වගේ දෙයක් කරන් යන කෙනෙක් වෙන්න පුළුවන්. බිස්නස් එකක් කරන් යන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ එක එක විදිහ අනුව එක එක පුද්ගලයාට ට්‍රේඩින් වලට වෙන් කරන්න පුළුවන් කාලය වෙනස්නේ. හරිද? ඒ හන්ද ඔයා මුලින්ම අදහසක් ගන්න මොන වගේ කාලයක්ද දවසකට ඔයාට වෙන් කරන්න පුළුවන් ට්‍රේඩින් සඳහා කියලා. මොකද දන්නවද? මෙතනින් එහාට මම කතා කරන හැම ස්ටෙප් එකක්ම රඳාපවතින්නේ ඔයාට මේ වෙන් කරන්න පුළුවන් කාලය මත. මම මෙතනදී තව එක පොයින්ට් එකක් විශේෂ කරලා ඔයාලට කීවා. ඔයාගේ එදිනදා ජීවිතේ ඔයාට වෙන් කරන්න පුළුවන් කාලය කියන්නේ මේ ට්‍රේඩින් වලට වෙන් කරන්න පුළුවන් කාලය ගැන පොඩි අයිඩියා එකක් ගන්න කියලා. මෙතන ප්‍රධානම දේ තමයි ඔයා කවදාවත් ට්‍රේඩින් කරන්න ඕනේ අනිත් වැඩ හැම එකම නවත්තලා නෙමෙයි. හරි? ඒ කියන්නේ ඔයාගේ එදිනදා ජීවිතේ වැඩ බැලන්ස් කරගෙන තමයි ට්‍රේඩින් වලට වහින්න ඕනේ. ඒ වැඩ කරන ගමන් තමයි ට්‍රේඩින් කරගෙන යන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ අනිවාර්යයෙන්ම මුලින්ම කරන්න ඕනේ ඒ වැඩ බැලන්ස් කරගෙන. හරි? තමන් මෙච්චර කල් කරගෙන ආපු වැඩ ටික බැලන්ස් කරගෙන ට්‍රේඩින් කරගෙන යන්න කොච්චර කාලයක් ඔයාට වෙන් කරන්න පුළුවන්ද කියලා හරි අදහසක් ගන්න එක. හරි. දැන් විනාඩියක් දෙකක් අරගෙන ඇත්තටම ඔයාට වෙන් කරන්න පුළුවන් කාලය ගැන අදහසක් ගන්න. මොකද මම අර කලින් කිව්වත් වගේ මෙතනින් එහාට කතා කරන්න යන හැම දෙයක්ම රඳාපවතින්නේ ඔයාට වෙන් කරන්න පුළුවන් කාලය මත. අංක 3 money management. මෙතන දැන් ට්‍රේඩින් වලට අලුතෙන් වෙන කට්ටියත් ඇති. ඒ වගේම ට්‍රේඩින් කරගෙන යන අයත් ඇති. ඒ නිසා මම මෙතනින් ඉඳන් කතා කරන හැම මාතෘකාවක්ම මේ දෙගොල්ලන්ටම ගැලපෙන විදිහට තමයි කතා කරන්නේ. කියන්නේ ට්‍රේඩින් වලට අලුතෙන් එන කෙනෙක් කොහොමද money manage කරගන්න ඕනේ. ඒ වගේම දැන් ට්‍රේඩින් කරගෙන යන කෙනෙක් කොහොමද තමන්ගේ ට්‍රේඩින් plan එක money management plan එක අරන් යන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඉස්සරහට කතා කරන හැම මාතෘකාවක්ම මෙතනින් ඉඳන් කතා කරන හැම ස්ටෙප් එකක්ම ට්‍රේඩින් වලට අලුතෙන් එන කෙනෙක් සහ ට්‍රේඩින් කරන් යන කෙනෙක්ට අදාළව තමයි කතා කරගෙන යන්නේ. මුලින්ම අපි බලමු ට්‍රේඩින් වලට අලුතෙන් එන කෙනෙක්. ඔයා ට්‍රේඩින් වලට අලුතෙන් එන කෙනෙක් නම් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර ගාණක් දාලාද ට්‍රේඩින් පටන් ගන්න ඕනේ කියලා. මේක සම්පූර්ණ රඳාපවතින්නේ ඔයා මේ වෙනකොට හොයන ඔයාගේ ඉන්කම් එක මත. හරි? ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඔයා මේ වෙනකොට ලක්ෂයක පඩියක් හොයන කෙනෙක් නම් ලක්ෂයක ආදායමක් ගන්න කෙනෙක් නම් ඔයාට රුපියල් 5000ක් 10000ක් රිස්ක් කරන එක කමක් නැත්තම්. හරිද? ඒක ඔයාට ලොකුවට අවුලක් නැත්තම්. මොකද මේක රිස්කි මාකට් එකක්. ඒ 5000 10000 රිස්ක් කරන එක ඔයාට අවුලක් නැත්තම් අන්න එහෙනම් විතරයි ඔයාට මේ මාකට් එකට එන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් 50000ක් වෙන කෙනෙක් නම් ඔයාට 5000ක් රිස්ක් කරන එක අවුලක් නැත්තම් මාසෙකට අන්න ඔයාට මේ මාකට් එකට එන්න පුළුවන්. එහෙම නැතුව මේ වෙලාවේ ඔයාට සල්ලි රිස්ක් කරන්න පුළුවන් තත්ත්වයක් නැත්තම් හරි ඒ වගේ තත්ත්වයක වත් නැත්තම් ඔයාට මේ මාකට් එක සුදුසු නැහැ. හරි? සරලවම කතාව ඔයාට අතහැරලා දාන්න පුළුවන් ගාණක් විතරයි ඔයා මේ දෙයට වෙන් කරන්න ඕනේ. ට්‍රේඩින් පටන් ගන්න වෙන් කරන්න ඕනේ. ඔයාට මේ අතහැරලා දාන්න පුළුවන් ගාණක් විතරයි. හරි? එහෙම නැතුව මොකක් හරි ප්‍රශ්නකින් ගොඩ යන්න කියලා හිතාගෙන හරි වැටලා තියෙන වලකින් ගොඩ එන්න කියලා හිතාගෙන තව ටිකක් වැඩියෙන් හොයලා අර දේ කරනවා මේ දේ කරනවා කියලා හොයාගෙන හිතාගෙන එහෙම ට්‍රේඩින් පටන් ගත්තට වැඩක් නැහැ. හරි? මොකද එතනම හරි සයිකොලොජිකල් ඩවුන්. ඒ හන්ද එහෙම පටන් ගන්න හරියන්නේ නැහැ. ඔයාට රිස්ක් කරන්න පුළුවන් ගානකින් විතරයි ඔයා මේ වැඩේ පටන් ගන්න ඕනේ. හරි. ඊළඟට අපි මේ වෙනකොට වැඩේ කරන් යන කට්ටිය. හරි? දැන් ඔයගොල්ලන්ට ඊළඟට එන ප්‍රශ්න තමයි මම මේ දෙවියන්ටම ගැලපෙන්න කතා කරන්නේ. හරි එහෙනම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න අර බිග්නර්ස්ලා ගැන කතා කරනකොට මේ වෙනකොට සබ්ජෙක්ට් එක කරගෙන යන අය ඉන්නවනම් පොඩ්ඩක් ඒ ටික අහගෙන මොකද ඔයගොල්ලන්ටත් එතන වැදගත් දේවල් අනිවාර්යෙන් තියෙනවා. හරි? ඊට පස්සේ දැන් ට්‍රේඩින් කරන් යන කෙනෙක්. ඒ කියන්නේ හොඳට ඇනලයිස් කරගෙන වැඩේ ලස්සනට කරන් යන කෙනෙක් කොහොමද කැපිටල් එක මැනේජ් කරගන්නේ? හරි. මේක මම කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් සහ e-master අපේ ටීම් එකේ අපේ මෙම්බර්ස්ලා ටික ඒ කියන්නේ අපේ ඇඩ්මින් මෙම්බර්ස්ලා ටික අපි පාවිච්චි කරන මෙතඩ්. හරි? කියන්නේ අපි පෞද්ගලික පාවිච්චි කරන මෙතඩ් සහ අපිට සාර්ථක වෙන්න පාර කපපු මෙතඩ් ටික තමයි මේ කතා කරන්නේ. මේක e-master channel එකේ වෙනම වීඩියෝ එකකින් මේක ගැන දාලා තියෙනවා. මම දැන් නිකන් සරලව කියන්නම්. සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් එකක් ගත්තාම ඒක ට්‍රේඩ් එකකට දාන්නේ අපේ ෆියුචර් කැපිටල් එකෙන්.
හරි අපි තුන්කො මෙහෙම wallet එකේ තියනවා කියලා ඩොලර් 100ක් මම උදාහරණයකට ගන්නම්. ඩොලර් 100ක් තියෙන wallet එක. හරි මේ 100න් 5යි 100යි තමයි එක ට්‍රේඩ් එකට වෙන් කරන්නේ. ඒ කියන්නේ ඔයගේ wallet එකේ ඩොලර් 100ක් තියෙනවා නම් ඔයා එක ට්‍රේඩ් එකකට වෙන් කරන්න ඕන ඩොලර්ස් 5යි. හරිද? මේ ඩොලර් 5ත් අපි සාමාන්‍යයෙන් එකපාර ගන්නෙ නැහැ. මොකක් හරි ලෝන් ට්‍රේඩ් එකක් තියෙනවා නම් අපි එන්ට්‍රි සෝන් එකක් පාවිච්චි කරන්නේ. ඒ එන්ට්‍රි සෝන් එකේදී අපි කොටස් තුනකට කඩලා තමයි මුලින් ඩොලර් එකක් දානවා, ඊට පස්සේ ආයෙ ඩොලර්ස් දෙකක් දානවා, ඊට පස්සේ ආයෙ යටිම ඩොලර්ස් තුනක් දානවා. ඔහොම තමයි අපි සාමාන්‍යයෙන් රිස්ක් එක අඩුම කරලා ට්‍රේඩ් එක ලස්සනට ඕපන් කරලා රන් කරන් යන්නේ. ඉතින් මේ ගැන වෙනම වීඩියෝ එකක් මම උඩිනුත් මෙන්ෂන් කරලා තියන්න. මේක යටින් ලින්ක් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊමාස්ටර් channel එකේ අපි වෙනම දාලා තියෙනවා මේ ගැන වෙනම වීඩියෝ එකක්. මේ දැන් අර මම කියපු සෝන් එකට අදාළව ලැඩර් කන්සෙප්ට් එක කොහොමද පාවිච්චි කරන්න කියන එක සහ ඊට අමතරව කොහොමද මේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක, ඒ කියන්නේ කැපිටල් එකට අනුව කොහොමද කීයක් දාන්න ඕනේ කියන කාරණේ ගැන සම්පූර්ණ කරපු හොඳ වීඩියෝ එකක් තියෙනවා. මේ වීඩියෝ එකේ ලින්ක් දෙක දාන්න වීඩියෝ දෙකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඕක තමයි මනි මැනේජ්මන්ට් ගැන කතා කරන්න තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ මේක මාකට් එකට වෙන් කරන්න ඕනේ. ඔයාලට රිස්ක් කරන්න පුළුවන් ගාණක් විතරයි. ඒ රිස්ක් කරන්න පුළුවන් ගාණෙනුත් අර කලින් කිව්වා වගේ මනි මැනේජ්මන්ට් එකක් හරියට තියාගෙන, කියන්නේ ඔයාලට ඩොලර් 100ක් තමයි රිස්ක් කරන්න පුළුවන්. හරි මාසේ ආදායමත් එක්ක අපි හිතමුකෝ මාසේ ආදායමත් එක්ක ඔයාලට අවුලක් නැහැ. ඩොලර් 50ක් 100ක් රිස්ක් කරන්න පුළුවන්. ඩොලර් 100ක් රිස්ක් කරන්න පුළුවන් 100 ගත්ත පැත්තකට. ඊට පස්සේ මේ 100ත් එකපාර දානවද? නැහැ. මේ 100ක් පාවිච්චි කරන්න ඕනේ අර රිස්ක් මැනේජ්මන්ට් මෙතඩ් පාවිච්චි කරලා. මේ 100නුත් ඔයා දාන්න ඕනේ එක ට්‍රේඩ් එකකට ඩොලර් 5යි. එතකොට හිතේ ඉතින් මේක වැඩක් නැහැ. හරි ඔහොම කරලා පොඩි ගණන් දාලා අපිට පොඩි ගණන් හොයලා කොහොමද මේකෙන් ගොඩ යන්නේ? කරන්න දෙයක් නැහැ. හරිද? මේ මාකට් එකේ හැටි හැම තමයි. රිස්ක් එක මැනේජ් කරගෙන ලස්සන ගමනක් නම් යන්න ඕනේ. මේ දේවල් කරන්නම වෙනවා. හරි එහෙම නැත්නම් මේ දේවල් කරන්න බැන්න ඔයාලට මේ මාකට් එක සුදුසු නැහැ. ඊළඟ පියවර තමයි trend is your friend. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක තමයි ඔයාගේ හොඳම යාළුවා කරගන්න ඕනේ. ඒක තේරුම ට්‍රෙන්ඩ් එක පැත්තට බර දෙන්න ඕනේ. මෙතනදිත් විශේෂ කාරණයක් කතා කරන්න ඕනේ. ඔයා ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එක අනුව මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එක අනුව ඊට අදාළ ට්‍රෙන්ඩ් එකට තමයි අපි බර දෙන්න ඕනේ. මම කරන පොඩි කපටි වැඩක් කියන්න. මම ටිකක් ස්විං එන්ට්‍රි වලට යනකොට වන් ඩේ වගේ ටයිම් ෆ්‍රේම් වලට වැඩි බරක් දෙනවා. හරි ඒ කියන්නේ ටයිම් ෆ්‍රේම් එක ටිකක් ලොකු කරනවා. එතකොට ගොඩක් වෙලාවට ලෝන් පැත්තට බර දෙනවා. හරි මේක ටිකක් සරලයි වගේ තේරුණාට පොඩි සංකීර්ණ වැඩක්. හරි ලෝන් පැත්තට හැම වෙලේම බර දීලා ඉවර වෙලා මම ස්විං එන්ට්‍රි ගන්නකොට ලෝන් පැත්තට වැඩි බරක් දීලා ඉවරලා ෂෝට් පැත්තට ටිකක් අඩු බරක් දීලා ඉවරලා හෙජ් මෝඩ් එක ඕපන් කරලා තමයි එන්ට්‍රීස් වලට යන්නේ. ඉතින් මේ විදිහට ට්‍රේඩ් අරන් යනවා. හරි හැබැයි මේක මෙහෙම කියනකොට ටිකක් සරලයි වගේ තේරෙයි. නියමයි. වව් අපිත් කරන්න වන් ඩේ එකට ගියා ලෝන් පැත්තට බර දුන්නා. ලෝන් වලට වැඩියෙන් දැම්ම ෂෝට් වලට අඩුවෙන් දැම්ම. නියමයි. ඔය කොහොමත් මාකට් එක උඩට යන්නේ. දැන් BTC වගේ ගත්තොත් එහෙම අනිත් එක තමයි මේ වැඩේ trend is your friend කියන මේ වැඩේ. හරි ට්‍රෙන්ඩ් එකට බර දෙන මේ වැඩේ කොයින් එක අනුව වෙනස් වෙනවා. හරි දාන්න ඕනේ ගාන රිස්ක් කරන්න ඕනේ ගාන මේ හැම එකක්ම ට්‍රේඩ් කරන කොයින් එක අනුව වෙනස් වෙනවා. වැඩි හරියක් මම BTC Ethereum තමයි ට්‍රේඩ් කරන්නේ. හරි ඕල්ට් කොයින් ට්‍රේඩ් කරන අතර වැඩි හරියක් ලොකු බරක් දෙනවා අර BTC Ethereum දෙකට. ඉතින් මේ දෙකේ මම කරන කපටි වැඩක් තමයි හරිද ලෝන් පැත්තට වැඩි බරක් දෙනවා ලොකු ටයිම් ෆ්‍රේම් වල ඇනලයිස් එක. හරි මේක කරලා බලන්න. හරිද හැබැයි හිතන තරම් සරල නැහැ. මේක ටිකක් සංකීර්ණ වැඩක්. සංකීර්ණ වෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද ලොන් පැත්තට වැඩි බරක් දීලා ෂෝට් එකට ගත්තා. හරි ඔව්නේ කොහොමත් මාකට් එක අපි වන් ඩේ ටයිම් ෆ්‍රේම් දාලා බලුවොත් එහෙනම් BTC Ethereum ටිකක් කොහොම උඩට යන්නේ විශේෂයෙන්ම BTC. හරි Ethereum වලට මේ වැඩේ හරියන්නේ නැහැ. Ethereum ගිහින් බලන්න chart එක පැත්තට වෙනස් විදිහකට යන්නේ. හැබැයි BTC එහෙම නෙමෙයි. හරිද BTC කොහොමත් long trend එක යනවානේ තාම කන්ටිනියු කරගෙන. ඒ නිසා මේ වැඩේ හරි. නමුත් පොඩි ගැටලුවක් එනවා. ඔයා අර මම කලින් කියපු money management. හරි මේ ඔක්කොම එකට බැඳිලා තියෙනවා. හරි ඔය money management plan එක හරියට use කරේ නැත්නම් එහෙම සමහර තැන්වලදී ඔයා හිර වෙනවා. හරි ඒ හිර වුණොත් මේ ට්‍රේඩ් ගලව ගන්න හරිය අමාරු වෙනවා. ඒ නිසා හරිම කපටි වෙලා හරිම ඉවසීමෙන් ඊළඟ පොයින්ට් එක. හරි ඒක මම වෙනම කතා කරන්න. ඉවසීමෙන් හරිම කපටි වෙලා යන්න ඕනේ. මේ win to win game එකක් play කරන්න බලාගෙන යනවා නම් ඔය මම කියපු one day time frame සහ long trend එකට බර දෙන එකෙන් win to win game එකක් යන්න පුළුවන්. හැබැයි හරිම ඉවසීමෙන් යන්න ඕන. අංක 5 ඉවසීම. මේක තමයි අපි ගාව හැමදාම අනිවාර්යෙන් හැම වෙලකදීම තියෙන්න ඕනේ දේ. හරි ඒක අමුතුවෙන් කියන දෙයක් නැහැනේ. ට්‍රේඩින් විතරක් නෙමෙයි ඕන දෙයකදී අපි ගාව ඉවසීම තියෙන්න ඕනේ. ඉතින් මේ මාකට් එකේ වාට දිග ගමනක් යන්න නම් දීර්ඝ කාලින ගමනක් යන්න නම් ඔයා හොඳ ඉවසීම තියෙන කෙනෙක් වෙන්න ඕනේ. දැන් මෙහෙම කිව්වම හිතන්න එපා මට ඉක්මනට තරහ යනවානේ. මට ඉක්මනට කට්ටියත් එක්ක ගහ ගන්න හිතෙනවා, බැන ගන්න හිතෙනවා, රණ්ඩු වෙන්න හිතෙනවා. ඉතින් එතකොට මට ට්‍රේඩ් කරන්න බෑද කියලා. හරි නෑ එහෙම වෙන්නේ නෑ. හරිද අපිටත් එහෙම තරහ යනවා. නමුත් මේ මාකට් එකට ආවට පස්සේ මාකට් එකේ ඉවසීම වෙනයි. හරි ඒ නිසා ඔයා තරහ යන කෙනෙක් නම්, ගහමනා ගන්න කෙනෙක් නම්, බැන ගන්න කෙනෙක් නම්
ඒ තරහ යන එකයි මේ මාකට් එකට ආවම ගනුදෙනුවයි සම්පූර්ණ වෙනස්. මොකද මෙතන ගනුදෙනු කරන්නේ ඔයාගේ සල්ලිත් එක්කනේ. හරිද? වෙන කාගේවත් නෙමෙයිනේ. ඒ නිසා මෙතන ඉවසීම කොටින්ම හැදෙනවා. නිකම්ම හැදෙනවා. හරිද? ඒක ඉතින් ඒට අවශ්‍ය හයිය ඔයාලා දෙන්න ඕන. හරි? එහෙම නැතුව ඉවසීම නැතුව මේ වැඩේ කරන්න ගත්තොත් එතනම ඔයා ෆේල්. හරිද? මේත් එක්ක මම තව දෙයක් කියන්නම්. විශේෂම කාරණයක් ඔයාලට පුළුවන් නම් එක account එකකට වඩා තියාගන්න. එක Binance account එකකට වඩා තියාගන්න. Binance හෝ MEXC හෝ මොකද ඔයාලට පොඩි ගණන් වලින් trade කරන්න ඕන නම් BTC වගේ coin MEXC වගේ platform එකක් use කරන්න පුළුවන්. ඉතින් මොකක් හරි try කරන්න account දෙක තුනක් තියාගන්න. හරි? එතකොට ඔයාලට පුළුවන් ඊගෙන අර cross mode වගේ වට යන්න එපා. මම ඒ ගැන වෙනම අපි ඉස්සරහට videos වලින් යන් YouTube එකේ අපි යන video series එකේදී වෙනම පොඩි videos අරන් එන්නම්. මොනවද හොඳ method අනම් මනම් හැමදේම අරන් එන්න. දැනට මෙන්න මේ ටික මතක තියාගන්න. පුළුවන් නම් account දෙකක් විතර try කරන්න බලන්න. මොකද ඒ account කීපයක් use කරන එකේ වාසි ගොඩක් තියෙනවා. හැබැයි ඒකත් හරි විදිහට කරොත් විතරයි. ඒකත් වැරදි විදිහට කරොත් ඒක අවාසියක් වෙන්නේ. ඉතින් ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකේදී අරන් එන්නම්. හැමෝටම ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක් වෙන්න කියලා. ඒ වගේම trading වලින් හිතන පතන විදිහට තමන්ට ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙන විදිහට හොඳ මෙතඩ් එකක් තමන්ටම කියලා concept එකක් අල්ලගෙන ඉවරලා ලස්සන ගමනක් යන්න හැමෝටම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය